Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ කොරියාවේ ජේජු දූපතේ තියෙන ඉතාමත් අලංකාර පන්සලක්. ඉතින් guys මේ පන්සල තියෙන්නේ කොරියාවේ ජේජු දූපතේ සන්වන් කියන කන්ද පාමුලයි. ඔයත් කොරියාවට ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් නැත්තම් ජේජු දූපතේ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ පන්සලට යන්න. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. හරි guys, එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් guys අපි පන්සලට ඇතුල් වෙන තැනම මේ විදිහට පන්සලේ නමක් ගහලා තියෙනවා සන්බන්සන් බොමුන්සා කියලා. කොරියාවටත් දැන් සීත කාලය නිසා වැස්සත් එක්කම තමයි අපි පන්සලට ඇවිල්ලා තින්නේ. ගායිස් මෙතන මාර ලස්සන වටපිටාවක් පේන්න තියෙන්නේ. ඉස්සරහින් තියෙන මුහුද, ඒ වගේම පොඩි දූපතකුත් එතන පේන්න තියෙනවා. ඒ වගේම පන්සලේ තියෙන ලොකුම බුදු පිළිමෙත් තියෙන්නේ මෙතන තමයි. හරි guys, බුදු පිළිම වහන්සේ ගාවින් අපි ඉස්සරහට ආවා. මෙතන ලොකු ගාන්ටාරයකුත් තියෙනවා. ඒ වගේම ලස්සන රත්තරන් පාට බෝගොලවල ගාථා වගේ මොනවද ලියලා තියෙනවා. හරියටම දන්නේ නැහැ මොනවද කියලා. මාරම ලස්සනයි මේ බෝගොල ටික නම්. අපි පඩිපෙළ දිගේ තව ටිකක් උඩට යනකොට ලංකාවේ කොහෙ ගියක් තියෙනවා වගේ කඩපේලියක් මෙතන තිබුණා. එක පිළිම වර්ග, ටී-ෂර්ට්, බීම වර්ග, ඒ වගේම කී ටැග්, බේස්ලට් වගේ පොඩි පොඩි අයිටමුත් ඒ කඩේ තිබුණා. ඒ වගේම මෙතන ටිකට් කවුන්ටර් එකකුත් තියෙනවා. මෙතනින් උඩට යන්න නම් පොඩි මුදලක් අය කරනවා. අපිට නම් කොරියාවේ වර්ක් කරන නිසා කොරියන් ID එකක් තියෙනවා. ගොඩක් තැන්වලදී අපෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ID එක තියෙන නිසා. ඒ වගේම මෙතනත් අපේ කිසිම මුදලක් අය කරේ නෑ, ෆ්‍රී යන්න දුන්නා. ගායිස් මේ පඩිපෙල් කන්දේ මැද හරියක් වෙනකම්ම තියෙනවා. කන්දේ මැද ගලු ගුහාවක ලස්සන තවත් බුදු පිළිමයක් තියෙනවා. අපි යමු ඒකත් බලන්න. ඉතින් ගායිස් මේ කන්ද තනිකරම ගල් පර්වතයකින් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මෙතන ගල් කඩා වැටෙන්න පුළුවන් කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒත් බය වෙන්න දෙයක් නෑ යාළුවනේ. මෙතන වටේටම යකඩ කම්බි වලින් දැලක් දාලා ආවරණය කරලා තමයි තියෙන්නේ. අපි බුදු පිළිමේ වහන්සේ තියෙන තැනටත් ආවා. ඒ වගේම මෙතන ගොඩක් කට්ටිය ඇවිත් ලංකාවේ පහන් පත්තු කරනවා වගේ කොරියාවේ පත්තු කරන්නේ ඉටිපන්දම්. මෙතන නේ ඉටිපන්දම් වල මොකද්ද ලියලා අරගෙන ගිහින් තමයි පත්තු කරන්නේ. මොකද්ද කියලා නම් දන්නේ නැහැ හරියටම. මෙන්න මේ වගේ ගාතාත් එතන දාලා තිබුණා.
හරි ගයිස් අපි ඉතින් බුදු පිළිම ගාවෙන් පහලට ආවා. අපිට පහළවට එනවත් එක්කම බලා ගන්න තියෙන්නේ මෙතනත් ලොකු හිටි පිළිමයක් තියෙනවා. ඒ වගේම පොඩි පිළිම ගොඩක් එක තැනක නිර්මාණය කරලා තියෙනවා. හරි ගයිස් අපි ඒ බුදු පිළිම වහන්සේ ගාවිනුත් පල්ලෙහාට ආවා. මෙතනින් තවත් පඩි පෙළක් තියෙනවා පැත්තකින් උඩට යන්න. අපි ඒ පඩි පෙළත් උඩට ගිහින් බලමු. හරි ගයිස් මම සබ්ස්ක්‍රයිබ් කළා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.